Ini මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ඔබේ ආදරණීය දුවදරුවන්ට මේ තෝතැන්න මේ විදිහට නිර්මාණය වෙන්නේ. ඉතින් මෙහි 2024 වර්ෂයේ විවිධ ප්‍රසංගයයි මේ විදිහට නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ සඳහා අපට තිසරණේ ආශිර්වාදය ලබා දෙන්නට මෙම ස්ථානයට වැඩමවා වදාළ සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि ජනවැනි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ 2024 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගයේ තිරයයි මේ විදිහට විවෘත වන්නේ. හිතවතුනි ජනවැනි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ඉතිහාසය ගැන කතා කරොත් 1994 වගේ දැවැන්ත ඉතිහාසයකට අපිට අරගෙන යන්නට පුළුවන් මේ ආරම්භය. මේක වසර 20කට පෙර නිර්මාණය වුණු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. මම එහි අධ්‍යාපනය ලැබුණු මුල් සමාජිකයෙක් සහ මගේ බිරිඳ. ඉතින් වසර 20කට පස්සේ මට ආමන්ත්‍රණය කරන්න අවස්ථාව නැවත වාරයක් ලැබීම පිළිබඳ ප්‍රථමයෙන් සතුටටපත් වෙනවා. ඉතින් වැඩි කාල වේලා අපි ඔබ මේ ගන්නේ නැතුව චිරන්තරගත සම්ප්‍රදායනුකූල පොල්තෙල් පහන් සිර ආලෝකමත් කරන අවස්ථාවලව කැඳාගෙන යන්න සූදානම්. ඒ සඳහා මා පැමිණ සිටින ආරාධකයන්ට ගෞරවණීය ආරාධනය කරන්නට කැමැතියි. ප්‍රථමයෙන්ම ආරාධනය කරන්න කැමැතියි වලපුනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉංග්‍රීසි විෂය සම්ප්‍රදායික සාන්දසිරි විජේසිංහ මැතිතුමාට බොහොමත් ගෞරවණීයව ආරාධනය කරනවා. වගේම වලපුනේ ප්‍රධාන පෞල් ශාස්ත්‍රීය වෛද්‍ය අධිකාරී චතුරංග ප්‍රේමතිලක වෛද්‍ය අධිකාරීතුමාට ඒ වගේම ජයමිනි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ අධිපතිතුමිය පී.සී.ඩී. වෙරගෙදර මැතිණිය ඔබතුමියට ඒ වගේම ජයමිනි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගුරුතුමිය රුවනි රත්නායක මැතිතුමියට ඒ වගේම දෙමව්පියන් අතරේ මව්වරු දෙදෙනෙකුට පියවරු දෙදෙනෙකුට බොහොම ගෞරවය
සංවර්ධනය හා සම්බන්ධ පුහුණු උපදේශිකාවන් විදිහට ජයමිනි මුල්නමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට සහ සම්බන්ධ වුණු ආදරණීය සොහොරියන් තිදෙනාට අපි ආරාධනා කරනවා පොතෙල් පහන් සිල ආලෝකමත් කරන්නට මේ අවස්ථාවට අපිත් එක්ක සහ සම්බන්ධ වන්නට කියලා. විහාරාධිකාරී ඒ වගේම බටගොල්ල පුස්සදේව ජාතික පාසලේ සහකාර විදුහල්පති මට නම පවසන්නට අවසරයි ස්වාමීනි පූජ්‍ය උතුම්මඩ ගුණානන්ද ස්වාමීන් වහන්සේ අපි මයික්‍රොෆෝනේ බාර ගන්නට කැමති වචන ස්වල්පයක් ඔබම එක් කරමින් ආශිර්වාදේ කරන්නට පුංචි දුවදර්දරියනි අද අපේ මේ ජයමිනි පෙර පාසල පිළිබඳ ඉතිහාසයත් අපේ නිවේදකතුමාද සිහිපත් කළා. මේ ජයමිනි පෙර පාසල නගරයේ තියෙන බෞද්ධ පෙර පාසලක්. බෞද්ධ පෙර පාසලක් කියලා සඳහන් කරන්න හේතුව තමයි මේ ආරම්භයේ පළවෙනි පංචශීලය පිළිබඳව අපේ නායක හාමුදුරුවෝ. අපේ නායක හාමුදුරුවන්ට ඇවිල්ලා අපේ ප්‍රේසීලේ ගුරු මාතාවත් මැදවැව මහත්මයාත් ආයුබෝවන් සියලුම දෙනාට සුබෝදෑසනක් වේවා. ඇත්තම අද මුල් වරටම මට අධිපතිතුමිය කියලා කිව්වා. ජයමිනි මුල්ලමාගේ සංවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු හිටියට තමයි කරන්නේ. ඉතින් ඒක තුමාගේ නිර්මාණයක්. එහෙමනම් අද දින ජයමිනි මුල්ලමාගේ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික විදා ප්‍රසංගය 2024 12 වෙනි මාසයේ 21 වන අද දින විවිධ ව්‍යාපාරකම් වසරවල සිට මේ දක්වා තමයි මේ කාලවලින් සුදානම් අද මෙවල් පියවර වශයෙන් පිළිගැනීමේ කතාව තමයි මට පැවරී තිබෙන්නේ. ඉතින් අද දවසේ මේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙතෙන්ට සැපෙමිනි වැඩම වදන ලද ඓතිහාසික වටරගොඩ කුසදේව රජමහා විහාරස්ථානයේ නායක හිමිපාණන් වහන්සේ සහ වටගොල්ල කුසදේව විද්‍යාලයේ සහකාර විදුහල්පති ඔබ වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ ඉතාම ගෞරවපූර්වක ගෞණීය ආරාධිකා පුත්තන්ගෙන්ද මාගේ අදුගුරුන් දෙමාපියන්ගෙන්ද නෑදෑයින් මිතුරන්ගෙන්ද අරුවැලියන්ගෙන්ද අවසරයි. අද දින පුංචි අපේ දස්කම් බැලීමට මෙම ස්ථානයේ පැමිණි ඔබ සියලු දෙනාම ආදරයෙන්
එකතු කරන්නට ඕන ආදරණීය දරුවන්ට ශක්තියක් වඩන මේ පුංචි රටවගේ අනාගතයේ හෙළිපෙහෙළි කරන සුන්දර වේදිකාව 2024 විවිධ ප්‍රසංගයේ තිරයයි මෙලෙසින් විවෘත වන්නේ. සංවර්ධන මධ්‍යස්ථානයේ ගරු අධ්‍යක්ෂතුමියනි, එතුමගේ කාර්ය මණ්ඩලය, ඒ වගේම අපිට දරුවන් බාර දුන්න දෙමාපියන් සහ ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ පිටත් ගොස් සිටියත් උන්වහන්සේ බැතිබල පූර්වකව මම මතක් කරනවා, අම්මේ තාත්තේ ඔබලා එන්නේ අපේ කතා අහන්න නෙවෙයි. ඔයාලා දන්නවා මං මේ ආයතනයේ පටන් ගත්තා ඉඳලම ගුරුවරයෙක් වශයෙන් ඒ දරුවන් සමග ඒ ආචාර්ය මණ්ඩලය සමග සිටියා. එතකොට අදත් මට හදිසි ගමනක් ඉදලා තියෙනවා. ඒත් මං පොඩි වෙලාවක් හරි ඔබලාගේ වැඩසටහනට එන්නම් කියලා ඔබගේ ආචාර්ය මණ්ඩලයට මම පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමට පැමිණි අවස්ථාවේ ලබා දුන්න අවස්ථාව වෙනුවෙන් ජාමිනී පෙරපාසල් අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙමාපියන් බොහෝමයක් මට මම ගුරුවරයෙක්ව ඉන්න කාලේ පාසලේදී මුණ ගැහුණු අය. ඉතින් එයාලා දැකීමත් මට ගොඩාක් සතුටක්. ගරු වෛද්‍යාචාර්යතුමනුත් පැමිණ සිටිනා මේ අවස්ථාවට. ඊට අමතරව අපිට වඩා බොහෝ ඉහළ තනතුරු දරන අම්මලා තාත්තලා මේ සභාවේ ඇති. ඒ සියලු දෙනා ආයිබෝවන් සියලු දෙනාගේම අවසරයි. මා මෙතනට පැමිණියේ ලස්සන කතන්දරයක් ඉදිරිපත් කරන්නයි. කුරුළු රංචුවේ එක මුදුකම ඉස්සර කාලයේ ලස්සන වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරේ ලස්සන පළතුරු ගස්
හොටම නපුරු දඩයන්කාරය දැලක් දමලා මේ රංචුව දැලට හසු කරගත්තා. අරගෙන ගියා. එයා ඒ කුරුල්ලන් පොළට අරගෙන ගිහිල්ලා විකුණුවා. මේක දැක්ක කුරුළු රාජධානියේ නායකයා. එයා කුරුල්ලන් එකතු කරගෙන මේ නපුරු දඩයන්කාරයාගේ උපාය ගැන කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒකට හොඳ සැලැස්මක්ද යෙදුවා. පසුදින නපුරු දඩයන්කරු සුපුරුදු උපායම යෙදුවා. කුරුල්ලන් කතා කරගත්ත විදිහටම දැලත් උස්සන් ඉගිල්ලෙන්න ගත්තා. හැමෝගෙම එකමුතුකම නිසා එදා කුරුල්ලන් බේරුණා. නපුරු දඩයන්කාරයාට හොඳ පාඩමක් ඉගෙනුවා. එදා ඉඳන් නපුරු දඩයන්